මගපරලාභී දෙවිවරු ඒ සෙල්ලම් කරන දෙවිවරුන්ට කියනවා බලාපන් මොඩියෝ ඇස් දෙක ඇරලා මනුස්ස ලෝකෙ දිහා බලාපන් මනුස්ස ලෝකෙට අත් වෙලා තියෙන ඉරටම මිනිස්සුෙකුට පිනක් දිනු කරගෙන යන්න විදියක් නැහැ. බලාපන් මිනිස්යන් මනුස්ස ලෝකයේ අය මරණාසන්න වෙනකොට භූත ලෝකෙන් ඇවිල්ලා මේ මිනිස්සයව අදින හැටි. ආයි දිවි ලෝකෙවත් යන්න කෙනෙක් ඉතුරු කරන්නේ නැහැ. බලාපන් වෙලා තියෙන දේ කියලා. ආන් එහෙමයි දිවි ලෝකේ කතාව යන්නේ. අන්ධකාරයකින් වැහිලා යනවා වගේ මේ පහළ අමනුෂ්‍යයන්ගෙන් යකුන් යකිනියන්ගෙන් പ്രേත පිසාචයන් කුම්භාණ්ඩයන්ගෙන් මනුස්ස ලෝකෙ වෙහීගෙන යන්නේ. වෙහීගෙන යන්නේ. එහෙම තියෙදි තමයි එක එක්කෙනා වාසිපත් උඩන්නේ. මේ දිව්‍ය ලෝකේ කියන්නේ මොකද්ද? ඒවැ මොනවද මේ තියෙන්නේ? පින් ක්‍රැෂ් කරන්න එපා. පින් කළා හරියන්නේ නැහැ. වහ වහ කුසල් කරගෙන මේකෙන් එතර වෙන කිය මුලාවි දානවා. ඒ නිසා ලොකු පිරිසක් කමාවටනවා. ඒ නිසා පින්වත් මේක තේරුම් ගන්න මේ ධර්මයේ ඇසිරීමේදී සෝතාපට්ටි අංග දැන් ඔය කියාපු පංචශීලයේ ඊළඟට සෝතාපට්ටි අංග මේ සෝතාපට්ටි අංග සමාදන් වෙලා අපි ඉන්න ඕනේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට ධර්මයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට ශ්‍රාවක සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම. ඊළඟට තමන්ගේ සීලෙ මෙනෙහි කරන්න පුළුවන්කම. තමන්ගේ සීලෙ මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හතර. ඊළඟට පුරුදු කරන්න ඕනේ පටිච්ච සමුප්පාදේ අර කියාපු ක්‍රමයට මෙනෙහි කිරීම. එතකොට පින්වත්නි මේක පුරුදු කරලා කිව්වොත් අපි කියමු මොකක් හරි පිනකට ඔබ දෙවියන් අතරට ගියා. පහළ දිවි ලෝකෙක නෙමෙයි. අපි කියමු තවතිසාවට ගියා. තවතිසාවේ මගපලලාභී දෙවිවරු මේ බුද්ධානුස්සතිය වඩනවද නැද්ද? බුද්ධානුස්සතිය වඩනවා. ආන් ඒගොල්ලෝ ගාවට එකතු වෙනවා. ධම්මානුස්සතිය වඩනවා. අන්න එතනට එකතු වෙනවා. දැන් සමහර දෙවිවරු ඉන්නවා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩලා එතනින් චුත වෙලා ඉහළ බඹලුවට යනවා. මේ වගේ මිනිස්යන්ට උපකාර ගන්න තියෙන තැන බවට එච්චරයිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දැන් අපිට 2500ක් තව ඉස්සරහට